ස්ලැබ් එකක් දානකොට අපි පොළොවේ ඉඳන්ම උඩටම යනකම් එක කණුවකට කොච්චර වියදමක් යනවද කියලා අපි හරියටම අද බලන්න හදන්නේ. ඒ කියන්නේ බේස් වල කපලා ඒකේ ඉඳන් ස්ලැබ් එක මට්ටමට එනකොට ගල් වැලි සිමෙන්ති කම්බි කොච්චර යනවද කියලා මම හරියටම අද කියන්නම්. මෙන්න මේ විදිහ තමයි කම්බි සිමෙන්ති ගල් එන්නේ. මුලින්ම අපි බේස් වල කපා ගන්න මෙන්න මේ ආකාරයට. අපිට 3 වලක් තමයි ඕනේ. කොහොමද 3 වලක් කපලා අපිට ගැඹුරු අනිවාර්යෙන් 3මාරක් කපා ගන්න ඕනේ පිහිටි පොළොව. මෙතන පිහිටි පොළොව තියෙන්න ඕනේ. නැත්තම් තව සමහර විට මේක තවත් ගැඹුරට කපා ගන්න වෙයි. පිහිටි පොළොව දක්වාම එන්න මම මේ කියන්නේ සාමාන්‍ය තට්ටු දෙකේ ගේක් සම්බන්ධව. ඊට වැඩි වෙනවනම් මේක වෙනස් වෙනවා ගොඩක්. අපි සාමාන්‍ය ගොඩක් අය අපි හදාගන්නේ තට්ටු දෙකේ ගේක් නිසා තමයි මේ 3 වලක් මම ගන්තේ. ඊට පස්සේ අපි මේ විදිහට වල කපා ගන්නවා. අඩි 3ක් පල්ලයි 3ක් දිගට 3මාරක් ගැඹුරට සමහරට පිහිටි පොළොවට දක්වා කපන්න වෙනවා. ඊට පස්සේ අපි කම්බි එන්නේ මෙන්න මේ කම්බි 4ක් තමයි එන්නේ. මේ තියෙන සිරප් එක අපි 9 කණුවක් ගැනම සම්බන්ධ මම මේ කියන්නේ. මෙන්න මේ විදිහට තමයි කණුවට කම්බි 4ක් එනවා. සමහරට 10 කම්බිත් දානවා 12 කම්බිත් දානවා. වඩා සුදුසු තට්ටු දෙකේ ගේ කරන 12 කම්බි. ඊට අමතරව අපිට එනවා නෙට් එක. බේස් වලට ඇතුළට අපි දානවා නෙට් එකක්. ඒ ගොඩක් අය දන්නවා මේක. ඒකටත් අපිට කම්බි ප්‍රමාණයක් යනවා. මේ කණුවට කම්බි 4ක් යනවා. ස්ලැබ් එක මට්ටම් කම්බි 4යි යන්නේ මේ විදිහට. ඊට පස්සේ නෙට් එක බඳ ගන්න අපිට කම්බි 3ක් යනවා. ඒ කියන්නේ මේ අතර අඩි 3 වලට මෙන්න මේ විදිහට කපාගෙන දාගන්න නෙට් එක හදාගන්න අපිට තව කම්බි 3ක් යනවා අනිවාර්යෙන්. අපි මේ කම්බිය අපි නමා ගන්න ඕනේ මෙන්න මේ U හැඩයට. ගොඩාක් අය තනි කෙලින් මේ වගේ කපා ගන්නවා. පුළුවන් නම් මෙන්න මේ U හැඩයට කපා ගන්න තියෙනවා නම් ගොඩාක් දුරට හොඳයි. අපි ඊට පස්සේ බලමු මේකට යන අමුද්‍රව්‍ය ප්‍රමාණය කොහොමද කියලා. මේ තියෙන සම්පූර්ණ යන විස්තරේ කම්බි 7ක් යනවා. සාමාන්‍යයෙන් මේක 12 කම්බි වෙන්න පුළුවන් 10 කම්බි වෙන්නත් පුළුවන්. තට්ටු දෙකක් නිසා. ඊට අමතරව සිරප් කම්බි කියන්නේ කණුව වටේට බඳින කම්බිය. ගොඩක් අය දන්නවා. ඒකෙන් 25ක් ඕනි 9 සිරප්. ඊට අමතරව බයින්ඩින් කියන්නේ මේ කම්බි බඳින්න බයින්ඩින් ගන්නවා. ඒකෙන් කිලෝ එකක් ඕනේ අනිවාර්යෙන්. අපිට සිමෙන්ති කොට්ට 3කින් මේ වැඩේ කරගන්න පුළුවන්. 3කින් කරගන්නවා කියන්නේ බේස් වලට අපි දානවා කූඩුව නෙට් එක ඔක්කොම තියලා වෙලා යටට කොට්ට එකමාරක් විතර. කොට්ට එකමාරයි තව කොට්ට භාගයක් තියෙනවා. ඒ භාගෙන් අපි ගන්නවා පොළොව මට්ටමට. ඊට පස්සේ පොළොවේ මට්ටමෙන් උඩ ස්ලැබ් එක මට්ටම අපිට 9 කණුවකට යන්නේ සිමෙන්ති එක කොට්ටයයි. එතකොට මේ සිමෙන්ති කොට්ටේ 3ට අපිට වැලි යනවා තාචි 30ක්. 1 2 3 අනුපාතයට දැම්මොත් තාචි 30ක් යනවා වැලි. ඊට අමතරව මැටල් ගල් යනවා 45ක් 1 2 3 අනුපාතයට දැම්මොත් සාමාන්‍ය ගොඩකට 1 2 4ක් දානවා. එහෙම වුණොත් මැටල් ගල් අනිවාර්යයෙන්ම තාචි 60ක් ඕනි වෙනවා. මම මේ කණාඩි වලින් කිව්වේ නැත්තේ ගොඩක් අර හොයාගන්න ලේසි මේ තාච්චිය මනින එක. ඒකින්ද අපි සාමාන්‍ය වැඩ කරද්දී අපි තාච්චිය මනගන්න. ඒකින්ද අපිට මේක පහසුයි. එතකොට කම්බි 7යි සිරප් 25යි කිලෝ නෙමෙයි සිරප් 25යි. බයින්ඩින් කිලෝ 1යි සිමෙන්ති 3යි වැලි තාච්චි 30යි මැටල් තාච්චි 45ක් හෝ 60ක්. අපිට අනිවාර්යෙන් යනවා එක බේස් කණුවක් පොළොවේ මට්ටමේ ඉඳන් උඩ ස්ලැබ් එක දක්වාම යන්න. අපිට මේක බාසුන්ලෑලා මිල ගන්න කියන්න අමාරු කාලෙන් කාලයට වෙනස් වෙන නිසා අපි බලමු ඊළඟ වීඩියෝ එකෙන් බලමු සම්පූර්ණ ස්ලැබ් එකකට යන වියදම කොහොමද කියලා.